හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ශ්‍රී ලංකාවේ 15 වෙනි ජනසංගණනය ගැනයි අද අපි හොයලා බලන්න යන්නේ. ශ්‍රී ලංකාවේ පවත්වන ජනසංගණන මාලාවේ 15 වන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.7ක් බවට ගණනය කර තිබෙනවා. ජනහා නිවාස සංගණනය 2024හි ගණන් ගැනීමේ අදියර 2024 ඔක්තෝබර් මාස සිට 2025 පෙබරවාරි 2 වන සතිය දක්වා සිදු කරනු ලැබුව අතර 2012 ජනහා නිවාස සංගණනයේදී වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනය 14,3731ක වැඩිවීමක් පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම 2001 සිට 2012 අන්තර් සංගණන කාර්ය පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 0.7ක් ලෙසයි වාර්තා වුණේ. නමුත් මෙවර 2012 සිට 2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වර්ධන අනුපාතිකය 0.5ක් ලෙසයි වාර්තා වෙන්නේ. ඒ අනුව මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තව දුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බව මෙයින් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකූ විට මුළු ජනගහනයෙන් 28.1ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර 5.3ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටිනුයේ උතුරු පළාතය. දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකූ හොන වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අතර එය 24,33,685කි. ඊළඟට වැඩිම ජනගහනයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 23,74,461ක් ලෙසයි වාර්තා වෙන්නේ. මේ අනුව මිලියන 2කට වැඩි ජනගහනයක් පදිංචිව සිටිනුයේ මෙම දිස්ත්‍රික්ක දෙකේ පමණි. එසේම පෙර සංගණනවලදී මෙන්ම මෙවරද ලංකාවේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව්, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියා දිස්ත්‍රික්ක වාර්තා වී තිබෙනවා. ඒ වගේම 2.3ක වැඩිම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන්. එය 0.01ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සංයුතියට අනුව ස්ත්‍රීන් 1.7ක ප්‍රතිශතයක්ද පුරුෂ ප්‍රතිශතය 48.3ක් ලෙසයි වාර්තා වෙන්නේ. ඒ වගේම ජනවර්ග සංයුතිය අනුව සිංහල ජනවර්ගය 74.1ක ප්‍රතිශතයක්ද වාර්තා වී තිබෙනවා. කාළුවනේ. ඉතින් ඔයාලට ලංකාවේ ජනගහනය ගැන මොකක්ද හිතෙන්නේ? මේ ගැන කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.